දියවැඩියා රෝගෙන්ගේ අක්මාව හා වකුගඩු වලට විශාල තර්ජනයක් තියෙනවා මේ රෝගයත් එක්ක. ඕවාය තුල තියෙන මිත්‍යා මතයක් තමයි ආයුර්වේද ප්‍රතිකාර හරහා මේ අක්මා වලට වකුගඩු වලට ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එක. අපි ඊටාම සාර්ථක විදිහට වාර්තා සහිතව නවීන තාක්ෂණය උපයෝග කරගෙන යොදා ගන්න වාර්තා සහිතව අපි මේ අක්මාගත රෝග සහ වකුගඩු රෝග සනීප කරනවා. ඒතකොට දියවැඩියා රෝගයේ තියෙන රෝගියාට බොහෝ වෙලාවට අක්මාවේ ෆැටි ලිවර් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. SGPT, SGOT කියන සංකේතාංක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට වකුගඩු රෝගයේදී මුත්‍රා සමග ක්‍රියැටිනින් යනවා, යූරියා යනවා, යුරික් ඇසිඩ් යනවා, ප්‍රෝටීන්, ඇල්බියුමින් බොහෝ දේවල් ප්‍රමාණයක්ම පිට වෙනවා. එතකොට වකුගඩුවේ ක්‍රියාකාරීත්වය වෙනස් වුණාට පස්සේ ක්‍රියාකාරීත්වය හීන වේගන යනකොට අර EGFR කියන එක බොහෝ වෙලාවට පහත මට්ටමකට යනවා. ඉතා සාර්ථක විදිහට වාර්තා සහිතව රැගෙන රෝගීන්ට රෝගියාටත් මේක ඒත්තු යනවා, අපිටත් යම් කිසි නිගමනයකට එන්න පුළුවන්. එහෙම වාර්තා සහිතව අරගෙන ආවොත් අපිට පුළුවන් ඒ රෝගවලට සම්පූර්ණ සුවය ලබා දෙන්න. සාමාන්‍යයෙන් දැන් අපි හිතමුකෝ SGOT, SGPT කියන ඒවා වැඩිපුර නම් අපේ ප්‍රතිකාර අරගෙන ඊට පස්සේ වාර්තාව ගත්තාම මේක සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා. ක්‍රියැටිනින්, යූරියා, යුරික් ඇසිඩ් වැඩිපුර පිට වෙනවා නම් අපේ ප්‍රතිකාර අරගෙන ඊට පස්සේ වාර්තා ගත්තොත් ඒක සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා. ඉතින් එහෙනම් දියවැඩියා රෝගයේ හින්දා අක්මාවට වකුගඩු දෙකට හානියක් වීම සම්පූර්ණයෙන්ම නවත්තන වෛද්‍ය ක්‍රමයක් තමයි අපි තුල තියෙන්නේ.